ආයිබෝන් ළමයි 2026 රිවිෂන් ආරම්භය ගැන ගොඩක් ළමයි මැසේජ් අහලා තිබ්බා කවද්ද සර් පටන් ගන්නෙ කවද්ද පුල් පේපර් ක්ලාස් එක පටන් ගන්නෙ කුරුණෑගල එකම පුල් පේපර් ක්ලාස් එක පුතා අවුරුද්දක් පුරාවට අපි පේපර්ස් ලියන අන්තිම මාසේ පේපර්ස් 6-7ක් කරලා ලියලා එහෙම නෙවෙයි පේපර් ක්ලාස් එක අපි කරේ සම්පූර්ණ අවුරුද්දක් පුල් පේපර්ස් ලියවා. එතකොට අනුමාන සෙමිනා විභාගෙට එයි කියලා හිතන ඒවා එහෙම මොකවත් දීලා නැහැ. පේපර්ස් 46ක් පුල් මොඩල් පේපර්ස් 46ක් පන්ති ඉන් ක්ලාස් අපි ලියලා තියෙනවා. විභාග තත්ත්වය යටතේ. එතකොට හෝම්වර්ක් මොඩල් පේපර්ස් ඒ විදිහම මොඩල් පේපර්ස් 46ක් ලියලා තියෙනවා. ඔක්කොම 92ක් පේපර්ස් ලියලා තමයි විභාගයට ඇවලා තින්නේ. එතකොට ආය අමතරව මේ අනුමාන කීකියා බොරු වැඩ කරන්න ඕනේ නැහැ. හරිද? ඒ හින්දා මේ පාර ගොඩක් ළමයි අහලා තිබ්බා මැසේජ් කරලා තිබ්බා සර් කවද්ද පුල් පේපර් ක්ලාස් එක පටන් ගන්නෙ? කවද්ද රිවිෂන් එක පටන් ගන්නෙ කියලා. එතකොට දැන් පේපර් එක ටිකක් ආందోලනාත්මක පේපර් එක ගන්න මේ පාර ටිකක් අමාරුයි. වෙනදාට වඩා වෙනස්. ඒ කියන්නේ තියරි 100%ක් සම්පූර්ණ ළමයිකට තමයි මේක ඒකක් ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඒ හින්දා හිතන්න පුරුදු කරන පේපර් එකක් මේ පාර තිබ්බේ. ඒ හින්දා මේවරත් දැන් පහුගිය අවුරුදු 3 වගේම මේවරත් අපි රිවිෂන් සැලැස්ම පුතේ නොවැම්බර් 27 බ්‍රහස්පතින්දා පෙරවරු 7:30ට පටන් ගන්නවා කුරුණෑගල සියත් මෙන්න ආයතනයේ සිංහල සහ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ දෙගොල්ලොන්ටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මහනුවර රිලයන්ස් ආයතනයේ ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට පමණක් නොවැම්බර් 28 සිකුරාදා පෙරවරු 7:30 සිට 2 දක්වා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ලංකාවේ ඕනම ළමයෙක්ට siatmin.lk හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. පන්ති පිළිබඳ ඕනෑම විස්තරයක් 071 නම්බරයට WhatsApp හෝ කෝල් එකක් දීමෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි පහුගිය අවුරුදු ගණනාවක පහුගිය අවුරුදු 3ක අපි කුරුණෑගලදී පෙන්නලා තියෙනවා මේ පුල් මොඩල් පේපර් ක්ලාස් එකේ කොච්චර ඔයාගේ ප්‍රතිඵලයට බලපානවද කියන එක. එහෙනම් පන්තියට සහභාගී වෙච්ච දරුවෝ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ පාරත් ඊටත් වඩා හොඳට අපි හැම අවුරුද්දෙම ටික ඉම්ප්‍රූව් වෙනවා. මේ අවුරුද්දේ ඊටත් වඩා හොඳට පුල් මොඩල් පේපර් ක්ලාස් එක ඔයාලට කරනවා. එතකොට ඒක පටන් ගන්න පුතේ දෙසැම්බර් 4 බ්‍රහස්පතින්දා පෙරවරු 7:30ට ඒක විභාග ආකෘතියේ පේපර්ස් විතරමයි තියෙන්නේ. ඒ වගේම විභාග ශාලාවක අත්දැකීම් වලට හම්බෙනවා. printed marking scheme එකක් හම්බෙනවා. එදිනම ඔයාලට ඩිස්කෂන් එකක් හම්බෙනවා. 7:30 ඉඳන් 10:40 වෙනකම් පේපර් එක වෙලාවට ලියන්න ඕනේ. 11යි කාලේ සිට 3:30 දක්වා අපි පේපර් එක ඩිස්කෂන් කරනවා. ඒ අතරතුර පේපර් එක බලලා ඔයාලට හම්බෙනවා සහ රෑන්ක් කරලා දෙනවා. හරිද? ඕක තමයි process එක. ඉතින් මෙවර ඒ වැඩපිළිවෙලම අපි නුවරට අරන් එනවා නුවර රිලයන්ස් ආයතනයේ දෙසැම්බර් 5 සිකුරාදා පෙරවරු 7:30 සිට 3:30 දක්වා. ඒ වගේම ඔන්ලයින් siatmin.lk ආයතනයේ මේ .lk වෙබ්සයිට් එක හරහා ඔයාලට සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන්ස් වීඩියෝ වලට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි වැඩපිළිවෙල යන්නේ. ඉතින් ඔයාගේ ඒ සිහිනේ සැබෑ කරගන්න මෙන්න මේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා දිගටම අපි වැඩ කරන් යමු. ජය වේවා.